ආයුබෝවන් හැමෝටම. ඉතින් අපි අද ඔන්න ටිකක් එළියට ආවා. මොකද අපිට ටිකක් දිග නිවාඩුවක් හම්බ වෙලා තියෙනවා සතියක විතර. ඉතින් ඒ හින්දා අපි ෂුට්ටක් එළියට ආවා. විදලා බලන්න ඕනේ කියලා හිතුණා. අපිත් එක්ක අද 10 දෙනෙක් විතර ඉන්නවා. 10 දෙනෙක් විතර අපි එළියට ආවා. ඉතින් අපි යන්නේ අද මේ ළඟ තියෙන සූ එකට. එහෙම නැත්නම් අන්තාලියා සූ එකට. මොකද ගොඩක් කට්ටිය කියන ලස්සන තැනක් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා මෙතන ගිහින් බලන්න ඕනේ කියලා. ඉතින් බස් එකක් එනකන් ඉඳලා අපි බස් එකට නැග්ගා. හරියටම අපි ඉන්න තැනින් කිලෝමීටර් 20ක් විතර දුරින් තමයි මේ සත්වත්ත තියෙනවා කියලා කියන්නේ. අපි කලින් ගිහිල්ලා නැහැ මෙතෙන්න. ඉතින් ගිහින් බලමු මොන වගේ තැනක්ද මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ රටට සමයක එහෙම නැත්නම් වසන්ත කාලේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩාක් අය මේ විදිහට නිවාඩු දවස් වලට එළියට යනවා. ඒ වගේම හරි ලස්සනයි වටපිටාව. මල් පිපිලා පළතුරු ගස්වල පළතුරු හැදෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ හින්දා හරිම ලස්සනයි වටපිටාව. අපි ඒවත් බල ඉස්සරහට ආවා. දැන් අපි පහින් තැනටත් ළඟයි. හරි ඔන්න ඉතින් අපි බස් එකෙන් බැහැලා පාරෙන් එහා පැත්තට ඇවිල්ලා දැන් මේ යන්නේ සත්තු අත්තට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ සූ එකේ මේන් ගේට් එක තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් මේන් ගේට් එකෙන් ඇතුල් වුණාට පස්සේ ආවොනේ සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයකට ආසන්න වගේ දුරක්. කිලෝමීටර් භාගයක් නම් නැහැ. ඒ වගේ දුරක් සාමාන්‍යයෙන් ඇතුළට එන්න ඕනේ ටිකට් ගන්න තැනට. ඉතින් ගොඩක් අය වාහන වල එන හින්දා යාළුවා නම් ප්‍රශ්නයක් නැහැ. වාහනේ ඇතුළටම ගිහිල්ලා පාක් එකේ නවත්තන්න පුළුවන්. ඉතින් අපි නම් පයින්මයි ආවේ. ඇවිල්ලා අපි ටිකට් ගත්තා. ටිකට් එක වෙන්නේ ලීර 50යි එක්කෙනෙකුට. සාමාන්‍යයෙන් ඇතුලේ වාහනයක් නැතුව පයින් ඇවිදලා බලන්න ලීර 50යි. ලීර 50ක් කියන්නේ ඉතින් මෙහි ඇත්තටම හරිම පොඩි මුදලක්. සාමාන්‍ය ලංකාවේ බැලුවොත් ඒක 7න් වගේ වැඩි වෙනවා. ඒ වගේ මුදලක් තමයි මේකේ ප්‍රවේශ පත්‍රයේ විදිහට මේ කට්ටිය නිකුත් කරන්නේ. ඉතින් මම ඉස්සරහට ඇවිදලා ඉඳි අපිට හම්බ වෙනා මේ සූ එකේ පළමුවෙන්ම ඒ කියන්නේ ඉස්සරවම සත්තු ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මෙතන තමයි මෙතන පොඩි විලක් වගේ තියෙන්නේ. මෙතනින් තමයි මේක පටන් ගන්න. ඉස්සරහට ඇවිදගෙන යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තමයි පළමුවෙන්ම අපට සත්තු හම්බ වෙන තැන. ඉතින් එතනින් ඇතුල් වෙනවත් එක්ක අපට බලා ගන්න පුළුවන් වෙන්නේ තනිකරම කොළ පාට පිරුණු ලෝකයකට ඇතුල් වෙනවා වගේ හැඟීමක් ඇති වෙන්නේ. ඒ තරම් මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වීඩියෝ එක බලනවා නම් ෆෝන් එකේ ස්ක්‍රීන් එක රොටේට් කරන බලන්න. තවත් ලස්සනට බලා ගන්න පුළුවන්. ඇත්තරම මාරම ලස්සන තැනක්. මෙතන ගොඩක් අය කියපු විදිහට සත්තු අත්තක් කිව්වට අර සත්තු ඉන්න තැනකට වඩා මෙතන ලොකු පාක් එකක්. ගොඩක් අය පවුල් පිටින් ඇවිල්ලා නිවාඩු දවස් වලට මෙතන නිදහසේ ඉඳලා ගත කරලා යන්න තමයි මෙතන පාවිච්චි කරන්නේ. සත්තු අත්තක් කියවට ඇත්තටම ලොකු සත්තු ප්‍රමාණයක් මේකේ නැහැ. හරිම නිදහස් නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ හැමතැනම පොඩි පොඩි ගෙවල් හදලා තියෙන්නේ. මේ හැමතැනකම එයාලගේ පවුල් පිටින් ඇවිල්ලා පොඩි ළමයි එක්ක විනෝද වෙලා දවස ගත කරලා යන්න තමයි එයාලා මේ රටේ වගේම මේ විදේශිකයොත් මෙතෙන් එන්නේ. ඉතින් හරිම ලස්සන හරිම නිස්කලංක තැනක්. අපිත් ඉතින් ඒවා බල බල ඉස්සරහට ඇවිදගෙන ආවා.
ඉතින් එහෙම ටික දුරක් කෙනෙකුට ඔන්න අපට හම් වෙනවා මෙතන මේ පාක් එකේ මැප් එක. මෙතන අපි මැප් එකේ ෆොටෝ එකක් දාගත්තා. මොකද ඉස්සරහටදී අපට වුමනා වෙයි කියලා හිතුණා. මෙතනින් අපට බලා ගන්න පුළුවන් අපි ඉන්නේ කොතනද, අපි යන්න ඕන පාර මොකද්ද කොහොමද කියන විස්තර ටික. ඉතින් අපි ඒකත් බලාගෙන ඉස්සරහට යන්න පටන් ගත්තා. මෙතන වැඩිපුරම ඉන්නේ පොඩි අය. ඉතින් අපටත් යාළුවෝ කීප දෙනෙක් හම්බුණා. හරි ඉතින් අපි එතනත් පස් කරන ඔන්න ඉස්සරහට ඇවිදගෙන එද්දී මට නම් මෙතන දකිද්දි මතක් වුණේ අපේ ලංකාවේ දෙහිවල සත්තුවත්ත. මොකද ඔයගොල්ලෝ ගිහින් තියෙනවා ඔයාලා දැකලා ඇති. දෙහිවල සත්තුවත්ත ඇතුල් වෙනකොට මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඉතින් අපිට මේ සූ එකට ඇතුල් වෙද්දිත් ඔන්න ඒ වගේම තැනක් හම්බුණා. ඉතින් ඔන්න තව යාළුවෙක් ඉන්නවා. මෙයාත් මම ලංකාවේදී නම් මට මතක නැහැ දැකලා තියෙනවා. මෙයාගේ නම රකුන්. ඉතින් මෙයාලා ගැන විස්තර ඔක්කොම තුර්කි භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දෙකෙන්ම දාලා තියෙනවා. ඉතින් එතනින් ඉස්සරහට එද්දී අපට ටිකක් කන්දක් උඩට වගේ තමයි යන්න තියෙන්නේ. මෙතනත් අර කලින් තිබුණ වගේ පොඩි පොඩි ගෙවල් ගොඩක් තියෙනවා. මෙතන නම් සත්තු ටිකක් ඉන්න උඩ. අපි ගිහින් බලමු එතෙන්නත් කොහොමද එතන තත්ත්වය කියලා.
ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ ඇත්තටම මෙතන එහෙම ලොකු සත්තු ප්‍රමාණයක් දකින්න හම්බෙන්නේ නැහැ. මේක සත්වත්තක් කියනට වඩා ඇත්තටම මේක ලොකු පාක් එකක්. මේක අක්කර ගාණක් පුරා විහිදුණු පාක් එකක්. මෙතන සාමාන්‍යයෙන් මම හිතන්නේ පැය කිහිපයක් ඇතුළත ඇවිදලා ඉවර කරන්න පුළුවන් තැනක් කියලා. අනිවාර්යෙන් දවසක්වත් ඇයි මෙතන සම්පූර්ණ ඇවිදලා ඉවර වෙනවා නම් එහෙනම් ඔයගොල්ලෝ එනවා නම් ටිකක් උදෙන් එන්න. මොකද එතකොට දවසක් ඉඳලා ගොඩක් තැන්වල ඇවිදලා බලන්න පුළුවන්. නැත්නම් දවල් ආවොත් ඇත්තටම මෙතන ඇවිදලා බලන්න තරම් වෙලාව මදි. ඉතින් අනිත් විශේෂම දේ තමයි අපේ ලංකාවේ අය අන්තාලියාවට ඉන්නවා නම් එන්න ඇවිල්ලා බලන්න මේ සත්තු අතර. හැබැයි දැන් අපට කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර තැන් වලින් ලංකාවේ අය ගිහිල්ලා හැසිරෙන විදිහත් එක්ක සමහර තැන් වලට අපට යන්නේක පවා තහනම් කරලා තියෙනවා ලංකාවේ කිව්වහම. මොකද ගිහිල්ලා අපේ අය ඒ තැන් විනාශ කරලා ඉන්න අයට කරදර කරලා ඔය වගේ ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ඒකත් එක්ක සමහර තැන් වලට අපිට සමහර සීමාවල් දාලා තියෙනවා මේ රටේ පොලිසිය විසින්. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. ඇවිල්ලා මේ තැන් වලට බලන්න, සතුටු වෙන්න, විනෝද වෙලා යන්න. බොන්න ගේන්න එපා මේක ඇතුළට. ගේන්න තහනම් ඇති. බීලා ඉන්නත් එපා. මොකද මෙතන හරිම නිස්කලංක තැනක් මේ මිනිස්සු වෙන්නේ හිතේ නිදහසේ මේ වගේ තැන් වල ඉඳලා බලලා යන්න. ඉතින් ඒ හින්දා තව කෙනෙක් එන්න තියෙන chance එක නැති කරන්න එපා. කවුරු කෙනෙක් එන්න හිතාගෙන ඉන්නවා නම් ඇවිල්ලා නිදහසේ ඉඳලා සතුටු වෙලා යන්න. මොකද අපි වගේම තව සෑහෙන පිරිසක් මේ රටට එයි. ඇවිල්ලා ආපහු යන්න ලංකාවේ නම තියලා නම කැත කරන්නේ නැතුව ඇවිල්ලා බලලා යන්න. ඉතින් අපි ඉන්න සත්තුත් බලාගෙන මේ විදිහට ඉස්සරහටම ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ පේන ප්‍රමාණ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මේ පාක් එකට තමයි ආයි තියෙන්නේ. ඉතින් ගොඩාක් ලොකු ප්‍රදේශයක් පුරා මේක විහිදලා තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔය කන්ද උඩටම යනකම් මේ පාක් එක තමයි තියෙන්නේ. ඉතින් ආයෙත් කන්දක් තියෙනවා. මේ කන්ද උඩ නගින්න ඕනේ. එතකොට තමයි මෙතන view එක හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කන්ද ඉවරනවත් එක්කම අපිට මෙන්න මෙයාව හම් වෙනවා. මෙයා ඉන්න තැන. ඉතින් එයා පැත්තේ තව සත්තු ඉන්නවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔව් ඊට පස්සේ අපිට හම් වෙන්නේ සිංහයා ඉන්න තැන. අපි ගිහිල්ලා බලමු. මෙතන සාමාන්‍යයෙන් මේ පහළ තමයි සත්තු ඉන්න. උඩින් නම් බලන්න තියෙන්නේ. මෙතනත් ඇත්තටම උඩ නැග්ගාම ලස්සනට පහළ ප්‍රදේශය පේනවා. සිංහෙක් ඉන්නවා. එයා අපට ගොඩක් ඈතින් ඉන්නේ. අර අපි ලංකාවේ දැකලා තියෙනට වඩා ගොඩාක් ලොකු ප්‍රමාණයක් ඉතා විශාල සිංහෙක් ඉන්නේ. හැබැයි එයා අපිට ටිකක් දුරින් ඉන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා මේ ළඟ. එයා නම් එච්චර ලොකු එක්කෙනෙක් නෙමෙයි. ටිකක් පොඩි. එයාට සාපේක්ෂව. අපි එතනින් පහලට බැහැලා ආවා. ඉතින් එනකොට මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. මෙතනින් අපිට මේ බීම වර්ග ඕන දෙයක් ගන්න පුළුවන්. අපේ කාඩ් එකෙන් පේ කරලා මෙතන බඩු විකුණන කවුරුත් නැහැ. මැෂින් එකක් තියෙන්නේ. කාඩ් එකෙන් පේ කරලා අපට ඕන දෙයක් ගන්න පුළුවන්. මෙතනින් උඩටත් තව කන්ද තමයි තියෙන්නේ. ඒ කන්ද උඩටත් යන්න ඕනේ ලස්සන බලන්න. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු.
ඉතින් මෙන්න මේ විදිහට තමයි පහළ නම් බලපුවාම පේන්නේ. දැනටමත් අපේ කට්ටිය එතෙන්න ගිහිල්ලා අපි දැන් එතෙන් යන්න තමයි මේ හදන්නේ. ඉතින් යාළුවනේ මෙතෙන් ආවම මාරම ලස්සනයි, මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ සම්පූර්ණ මම හිතන්නේ අන්තාලියා කියන ප්‍රදේශය නෙමෙයි, එතනින් එහාට ලොකු කිලෝමීටර් ගාණක් පුරා ප්‍රදේශයක් අපිට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් උඩටත් තව මේ පාක් එක තියෙනවා. අපි එච්චර උඩට ගියේ නැහැ, මෙතනින් නැවතුණා. මොකද අපි මෙතෙන් එනකොට ටිකක් පරක් වෙලා ඒ හින්දා දැන් අපිට එතනින් උඩට යන්න තරම් කාලයක් නැහැ. ඉතින් මේ පහළට එනකොට තමයි මෙන්න මේ කට්ටිය හම්බෙන්නේ. මේ මොනරු සුදු පාට මොනරු ඉන්නවා. ඉතින් අපි ඔය විදිහට පාක් එකෙන් එළියට එන්න තමයි දැන් ඉන්නේ. මොකද අපිට අපි තව ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. ඒ හින්දා කාලය ඉතුරු කරගන්න ඕන හින්දා අපි ඔය විදිහට පාක් එකෙන් එළියට ආවා. ඉතින් පාක් එකෙන් එළියට එනකොට පාරෙන් උඩ මෙන්න මේ වගේ ලස්සන පරිසරයක් දැක ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන ටිකක් නැවතලා ඉඳලා මහන්සි අරලා ෆොටෝ ටිකක් එහෙම අරගෙන අපි නැවතත් එන්න පිටත් වුණා. එන්න කලින් ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා මහන්සි නිවාගෙන තමයි ආවේ. ඉතින් අපි මෙතනින් පස්සේ යන්න බලාපොරොත්තු වෙන්නේ අන්තාලියා බීච් එකට. එහෙම නැත්නම් කොන්යාල්ටි බීච් එකට. ඉතින් බීච් එකට යන්න කලින් අපි දවල්ට කෑවෙත් නැහැ. ඒ හින්දා අපි සිටි එකට ඇවිල්ලා දවල්ට කාලම බීච් එකට යන්න කියලා තීරණය කරා. ඉතින් බීච් එකට ගියපු වීඩියෝ එක තව වීඩියෝ එකකින් ගේන්නම්. අපි දවල්ට කන්න ගත්තේ ෂවර්මා, අල චිප්ස් එකක් සහ කෝක් එකක්. මේක පැකේජ් එකක්. ලීර 180 වුණේ. අතරම ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. like කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.